ඔයගොල්ලෝ අහලා තියෙනවද? මතු බුදු වෙන්න ඉන්න මෛත්‍රී බෝසතාණන් වහන්සේ විසින් පූජා කරපු දිව්‍ය සලුවක් ලංකාවේ තියෙනවා කියලා. තමයි ලංකාවේ හිටියා ඒ කාලේ සුළුගුලි කියලා උපාසකතුමෙක්. ඔබට මතක ඇති මලියදේව මහරහතන් වහන්සේ. මලියදේව මහරහතන් වහන්සේ දවසක් අපේ ඒ උතුමන් වහන්සේට බඩේ අමාරුවක් හැදුණා. බඩේ අමාරුවක් හැදුනට පස්සේ ඒ බෙහෙතක් හොයාගන්න ගියාට පස්සේ බෙහෙත දන්නේ ඒ සුළුගුලු උපාසකතුමා තමයි. හරි බෙහෙත හදලා දෙන්න හරි විදිහට. ඉතින් ඒ මලියදේව මහරහතන් වහන්සේ ඊට පස්සේ දැදුරුවේ ආසන්නේ තමයි අද ওই දැදුරුවේ තියෙන ආසන්නේ තමයි සුළුගුලු උපාසකතුමාගේ ඒ බෙහෙත් ශාලාව තිබ්බේ. අදත් ඒ බෙහෙත් ශාලාව තියෙනවා. හැබැයි පස්සේ සුළුගුලු උපාසකතුමා ශාසනයට පූජා කළා. අද එතන සුළුගුලු වෙහෙර නමින් හඳුන්වනවා. ඉතින් ඒ එතනට අපේ මලියදේව මහරහතන් වහන්සේ වැඩම කරලා සුළුගුලු උපාසකතුමාට මෙහෙම අසනීප තත්ත්ව කිව්වට පස්සේ මෙහෙම බෙහෙත් හදාන්න ස්වාමීන් ටික වෙලාවක් යනවා කිව්වා. ඒ යනවා කිව්වට පස්සේ උපාසකතුමාට අපේ මලියදේව මහරහතන් වහන්සේ කියනවා උපාසකතුමනි එහෙනම් වෙලා යන නිසා අපි මේ යන්ද තවතිසාව පැත්තේ රවුමක් ගිහිල්ලා එන්න කියලා ඇහුවා. උපාසකතුමා කියනවා ස්වාමීනි ඉතින් මට එහෙම ඉර්ධි තියනවද මම යන්න දන්නවද මම යන්න දන්නේ නැහෙනේ. අනේ කොහොමද යන්නේ හරි මාත් එක්ක යම් මගේ සිවුර කොණෙන් අල්ලගන්න කිව්වා. ඉතින් බෙහෙත හැදෙනකන් ඒ සුළු වෙලාවට බෙහෙත හැදෙනකන් උපාසකතුමා අපේ මලියදේව මහරහතන් වහන්සේ එක් කරගෙන ගියා තවතිසා දෙව්ලොවට. තවතිසා දෙව්ලොවට එක ගියාට පස්සේ හරි ලස්සනයි පින්වත්නි හරි ලස්සන සිද්ධියක් වෙනවා. හරි පුදුමයි මේ පින ගැන කියන එක. මේ අපි හිතන්නේ පින කරන්න අපිට ගොඩාක් සල්ලි ඕන, අපිට ගොඩාක් අවස්ථාවල් ඕන, අපිට බෑ, අපිට මේ දේවල් කරගන්න බැරි වෙයි. ඔහොමනේ ගොඩාක් අයට හිතෙන්නේ. නමුත් මේ බලන්න මේ විස්තරය කියවනකොට මේ විස්තරය ඇතුලේ තියෙන්නේ. එහෙම තවතිසාවට ගියාට පස්සේ අපි හිතන්නේ තවතිසාවේ ලස්සන විමානයේ සක්දිවිඳුක වෙන්න ඇති කියලා නෑ. ඊට වඩා බබලන, රණින් බබලන, ඒ කියන්නේ හිතා ගන්න බැරි ප්‍රභාස්වරයක් ආලෝක ධාරා වීදුවන එක දිව්‍ය විමානයක් තිබ්බා. දැක්ක ගමන්ම උපාසකතුමා හැවුවා ස්වාමීනි මේ සක්දිවිඳුක විමානේද කියලා ඇහුවා. ඇයි තවතිසාවෙනේ ඉතින්. ඇයි අනිත් සියලු දිව්‍ය විමාන අභිබවලා මේ විමානේ මහත් ලෙස බබලනවා. අපේ මලියදේව මහරහතන් වහන්සේ කිව්වා නෑ මේක සක්දිවිඳුක විමානේ නෙමෙයි මේක දන්නවද කියලා ඇහුවා කාගේද කියලා. අනේ නැහැ ස්වාමීනි උපාසකතුමා කොහොමද දන්නේ? නෑ කිව්වා. මේ තමයි කිව්වා ලංකාවේම හිටියා කිව්වා අහිංසක පොඩි ළමයි. ඒ තමයි කිව්වා ඒ ළමයාගේ රස්සාව තමයි ගොපල්ලෙක්. ඒ කියන්නේ හරක් බලා ගන්න ළමයි. මේ හරක් බලා ගන්න පොඩි එකා කොල්ලා. මොකද දැන් හරක් බලා ගන්න මිනිස්සෙක් කියන්නේ ඒක දුප්පත් රස්සාවක්ද පොසත් රස්සාවක්ද? සල්ලි ගොඩාක් හම්බෙන රස්සාවක්ද නෑනේ. ඉතින් මේ දුප්පත් මිනිසයාට මේ දුප්පත් කොල්ලට ආසාවක් ඇති වෙලා තිබ්බා. ඉතින් සෑ රජාණන් වහන්සේලා හදන්න ඒ වද මෙයාට ඉතින් එහෙම සල්ලියක් නෑනේ. අද සල්ලි තියෙන මිනිස්සෙන්වත් එහෙම සෑයක් බෝධියකට උපස්ථානයක් කරන්නේ නැති එකේ අර දුප්පත් කොල්ලට කොහෙන්ද සෑයක් බෝධියක් හදන්නේ? ඉතින් මේ ළමයා මොකද කළේ? දැන් මේ ළමයා මොකද කළේ? තමන් දැන් අර ගොපළු රස්සාව කරන ගමන් හරකුන්ට කණ්ඩ දීලා දැන් ගඟ අයිනේ කණ්ඩ දෙනවා හරක් කනව තනකොළ කන අතරේ මේ ළමයා ගඟ අයිනේ වැලි වලින් මොකද කළේ සෑයක් හැදුවා. වැලි සෑයක් හදලා කැලේම තිබ්බ මල් අරන් ඇවිල්ලා ඒ සෑයට මේ මල් පූජා කරා. දැන් වැලි සෑයක් හදලා අපි කොම්පිටු හැදුවේ පොඩි කාලේ ඒ වගේ. වැලි සෑයක් හදලා ඒ සෑයට අර මල් පූජා කරලා ඊට පස්සේ සෑයට හෙවණ පිණිස කියලා කොලාතු අරන් ඇවිල්ලා ඒ සෑය වහලා එහෙම මේ ළමයාම හිතලා මේක බුද්ධ ශාසනය වෙන උදෙසා පූජා කරමු පූජා වේවා කියලා පූජා කළා. ඒකේ පිනට කියනවා මලියදේව මහරහතන් වහන්සේ කියන ඒකේ පිනටයි ওই ළමයා ඔච්චර බබලන විමානයක පහළ වුණේ වැලි සෑයක් හදලා. සෙල්ලන්නේ නේද පින. ඒකේ චේතනාව කියන එක හරි පුදුමයි කියන්නේ. ඒ සංස්කාරය කියන එක හරි පුදුමයි කියන්නේ. ඉතින් දැන් ඔහොම සිළුමිණ සෑය වඳින්න යන වෙලාවෙනේ දැන් මේක සිළුමිණ සෑය වඳින්න යන් කියලා නෙහුවේ තවතිසාව යන් කියලා. ඒ යන වෙලාවේ තමයි මේ විමානයට එක පෙන්නගෙන ඉතින් මලියදේව මහරහතන් වහන්සේ දැන් මේ පෙන්නගෙන එක් කියන්නේ. ඒ යනකොට ඉතින් ඔහොම දැන් මේ සෑය පෙන්න ඒ දිව්‍ය විමාන පෙන්නලා ඔහොම ගියා දැන් ඉතින් උපාසකතුමාට හරි සතුටුයි. දැන් මෙහෙම පෙන්නගෙන ගිහිල්ලා උන්න සිළුමිණ සෑය වැන්දා වන්දනා කරලා ආපහු එනවා දැන්.
උපාසකතුමයි මේ සුළු වෙලා දැන් මේ ලංකාවේ කසාය පැහෙනවා. අර වෙලාවේ මේ සිද්ධිය වෙනවා දෙව්ලොව. ඉතින් ඊට පස්සේ මොකද උනේ? දැන් මෙහෙම ගිහිල්ලා එන ගමන් සෑය වැඳලා දැන් මෙහෙම එන ගමන් අර සියලු දෙවියන්ට වඩා බබලන දෙවි කෙනෙක් මෙහෙම ඉස්සරහට එනවා. අනෙක් සියලු දෙවිවරු සද්දෙවිඳු අනෙක් දෙවිවරුත් ඒ දෙවිතුමා පිළිගන්නවා. පිරිවරාගෙන බබලමින් එනවා. හැමෝම ගෞරව කරනවා. දැන් මේ සුළුගුළු උපාසකතුමා හැවුවා කවුද ස්වාමීනි මේ? සද්දෙවිඳුත් නෙමෙයි නම් දෙවියන්ට අධිපති සද්දෙවිඳුත් නෙමෙයි නම් මේ තවුසර මෙහා කවුද මේ කියලා බ්‍රහ්මෙක්ද කියලා හැවුවා. නෑ කිව්වා. ඔය ඉස්සරහට එන්නේ කිව්වා. ඔය හරි වාසනාවන්තයි කිව්වා. ඔය එන්නේ මතු බුදු වෙන්න ඉන්න තුසිත දෙව්ලොව වැඩ ඉන්න මෛත්‍රී බෝසතාණන් වහන්සේ කිව්වා. තුසිත දෙව්ලොව වැඩ ඉන්න දිව්‍ය රාජයා කිව්වා ඒ වැඩ එන්නේ. ඊට පස්සේ දැන් සුළුගුළු උපාසකතුමයි අපේ මලයේදේව මහරහතන් වහන්සේ ඊට පස්සේ මෙත් බෝසත්තුමයි මූණට මූණ දැන් සෑ මළුවට කලින් හම්බ වෙනවා. තවතිසාවේ මේ සිද්ධිය වෙන්නේ. ලංකාවේ කසාය වැහෙනවා. ඉතින් හම්බුණාට පස්සේ අපගේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අහනවා ස්වාමීනි මේ කවුද මේ උපාසකතුමා කියලා? මේ තමයි කෝ සංඝයාට ගොඩාක් අපෝපස්ථාන කරන හරි අහිංසක ගුණවන්ත ගුණදහම් රකින්න කරුණාබර මෛත්‍රී හදවතක් තියෙන මනෝලව ඉන්න වෛද්‍යතුමෙක් සුළුගුළු උපාසකතුමා කෙනෙක්. මේ මට බෙහෙතක් හදන ගමන් මේ වෙලාව යන අතරේ මේ අපි මේ වන්දනා කරලා යන්න ආවා කියලා. අනේ මෙහෙමත් පින්වතුන් මනෝලව වැඩි ඉන්නවද ලංකාද්වීපේ? අනේ ඔබතුමාට ඒ නිසා මම මතක් වෙන්න මම දෙයක් දෙන්නම් කියලා. මේ වගේ කහපාට රණින් කරපු සලුවක් මෛත්‍රී බෝසතාණන් වහන්සේ පොරවගෙන හිටියේ. ඒ සලුව එහෙමම ගැලෙව්වා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ අතට අරගෙන නමලා සුළුගුළු උපාසකතුමාට තෑග්ගක් විදියට දෙනවා. මේක ඔබතුමා මතක් වෙන්න මේ දිව්‍ය සලුව රන්වන් දිව්‍ය සලුව තියාගන්න කියලා. ඒ සලුවත් එක්ක තමයි ඔන්න ලංකාවට එන්නේ. ආට පස්සේ සුළුගුළු උපාසකතුමා කල්පනා කරනවා මේ සලුව මට බලන්නේ කිලිහිගුණ කියන එක. මේ දැන් අපි නම් ඒ සලුව දෙකර නමලා අපි කොහේ හරි ගහගෙන තියාගනි. එක්ක අනිත් අයටත් කියයි මේ මට හම්බෙච්ච එක මට හැම වරෙල්ල බලන්න කියයි. සුළුගුළු උපාසකතුමා කල්පනා කරනවා මේ සලුව මට හම්බුනේ සංඝයා නිසා. ඒ මහරහතන් වහන්සේ නිසා මට හම්බෙච්ච මේක අයිති රහතුන්ට. ඒ නිසා මම මේ සලුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා නිසා මේ රණින් කළ මේ රන්වන් දිව්‍ය සලුව මහා සංඝයා විසින් පූජා කරනවා කියලා පූජා කළා. ඒ මාලියදේව මහරහතන් වහන්සේට පූජා කරලා ඒ සුළුගුළු අද ඒ සුළුගුළු විහාරයට එහා පැත්තේ පොඩි සෑයක් තියෙනවා. ඒ සෑ රජාණන් වහන්සේ ගර්භයේ වැඩ සිටින්නේ. ආන්න ඒ සලුවයි. ඊට පස්සේ රහතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා. ඉතින් ඕක තමයි ලංකාවේ ඔන්නේ දිව්‍ය සලුවක් තියෙනවද කියලා මම ඇහුවේ. ඔන්න ඔය විස්තරය. ගිහිල්ලා බලන්න. දදුරුවේට ආසන්නේ සුළුගුළු වෙහෙර කියලා බලන්න.